ආයුබෝවන් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා Moonlight Miracles මගේ YouTube නාලිකාවට. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ලැබුණා. ඔයා මේ වීඩියෝ එක දැන් මේ වෙලාවේ බලනවා කියලා කියන්නේ මේ වීඩියෝ එක ඔයාට ලැබෙන වීඩියෝ එකක්. ඉතින් කාලේ ප්‍රශ්නයක් නැහැ. ඔයාට මොන කාලේ මේ වීඩියෝ එක ලැබුණත් අන්නේ ලැබෙන කාලයේ ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ ලැබෙන දවසේ ඉඳලා ඔයාට මේ වීඩියෝ එක අදාළ වෙනවා. ඉතින් අපි බලමු ඔයාට මොන වගේ මඟ පෙන්වීමක්ද මේ වීඩියෝ එක ඔස්සේ මේ රීඩින් එක ඔස්සේ ඔයාට ලැබෙන්නේ කියන කාරණේ ගැන. එහෙනම් අපි යමු අපේ රීඩින් එකට. මේක බලන ඔයා ජීවිතයේ ඔයාගේ ලයිෆ් එක තුල සෑහෙන දුකකින් ඔයාට ඕන දේවල් ඔයාට ඉෂ්ට වෙන්නේ නැතුව ඔයා ගොඩාක් උත්සාහ කරලා ඔයාට අවශ්‍ය දේවල් වලට ගොඩක් උත්සාහ කරන්නේ නැති ගොඩක් පියවරවල් ගන්න නැති. නමුත් ඒ ගන්න හැම දෙයක්ම අසාර්ථක වෙන වැත්තේ මොනවා හරි දෙයක් ඔයා පටන් ගන්න ගියොත් එහෙම එක තැන නැවතිලා තියෙනවා වෙන්න පුළුවන්. කොච්චර උත්සාහ කරත් මොනවාම හරි හේතුවක් හින්දා ඔයාගේ ආපහුවේ හිටපු තත්වයටම පත් වෙන ස්වභාවයක් ඔයාගේ තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ එනර්ජි එක හැමතිස්සෙම ඔයා කොච්චර උත්සාහ කරත් ඔයාගේ එනර්ජි එක හැමතිස්සෙම ඒ විදිහටම ඔයාට පවත්වගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කොච්චර උත්සාහ කරත් ඒ වගේ අසාර්ථක වීම් තියෙනවා වෙන්න පුළුවන්. බලාපොරොත්තු කඩ වෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොනවාම හරි මේ අතීතයේ වුණ දුක කියන දේවල්, අතීතයේ තියෙන වේදනාවන් කියන දේවල් වලින් ඔයාගේ හිත තාමත් සුවපත් වෙලා නැතුව තියෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මිනිස්සුන්ගෙන් ඔයාට වුණ දේවල් ඔයාට අමතක කරගන්න බෑ. මේවා විටින් විට ඔයාගේ ජීවිතේට නැවත නැවත මතක් වෙනවා වෙන්න පුළුවන්. ඒක නැත්නම් මිනිස්සු ඔයාට හිතට දෙන දේවල් කියනවා වෙන්න පුළුවන්. එහෙම කිව්ව දේවල් වලින් ඔයාට අමතක කරගන්න බැරුව නිතරම ඔයාගේ හිත රිදෙනවා වෙන්න පුළුවන්. ඔයාගේ ළඟම ඉන්න අයගෙන් ඔයා රැවටීමකට ලක් වුණා වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඕන දෙයක් නිසා දැඩි පීඩාවකට පත් වෙලා තියෙනවා. ඔයා ගොඩක් හිත වේදනාවෙන් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයා කොච්චර ඔයාගේ දේවල් ඔයා හිතනවා වෙන්න පුළුවන් මම අලුතෙන් පටන් ගන්නවා, මම අලුතෙන් මගේ ජීවිතය පටන් ගන්නවා, මෙන්න මේ වගේ දේවල් ඔයා හිතනවා වෙන්න පුළුවන්. හැබැයි පටන් ගත්තට පස්සේ නැවතත් ඔයාට ඒක කරගෙන යන්නට බැරි කමක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඔයා දැඩි මානසික වෙහෙසකට දැඩි වෙහෙසක් කියන දෙයක්, දැඩි මානසිකව ලොකු වෙහෙසක් කියන දෙයක් ඔයාට ඇති වෙනව වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ බලාපොරොත්තු කියන දේවල් ඔයාට ඕන විදියට, ඔයාට අවශ්‍ය විදියට ඉටු නොවුණු ස්වභාවයක් තියෙන්නට ඇති කියලා කියන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාට යුනිවර්ස් එක කියනවා මේ දේවල්, මේ කියන මේ වේදනාව කියන එක ඔයාට ලැබුණේ ඔයාගේ ජීවිතේ තවත් හොඳ තත්වයකට පත් කරන්න. මේ වේදනාව බලන්න, මේ කඩු තුන තිබුණට උඩ තියෙන වලාකුළු. මේ වලාකුළු කියන දේවල් පා වෙලා යනවා. ඒ වගේම මේ දුක කියන දේවල් හැමතිස්සෙම තියෙන මේ දුක පා වෙලා යනවා. දුක නැති වෙනවා. මේ දුක නැති වෙනවත් එක්කම මේ දුකට මුහුණ දීලා මේක ටිකෙන් ටික ගෙවිලා යනකොට ඔයා සුවපත් වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අපිට ඕන වෙන විදියට ජීවිතයේ දේවල් වෙන්නේ නැත්නම් අපේ බලාපොරොත්තු කඩ වෙන්නේ අපිට ඊට වඩා හොඳ දෙයක් ලබලා දෙන්න. එහෙම නැත්නම් අපිට යම්කිසි අත්දැකීමක් ජීවිතයට ලබා දෙන. අත්දැකීම් තුළින් අපිට තවත් හොඳ දේවල් අපේ ජීවිතය තුළ නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා කියලා විශ්වය මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම විශ්වය කියනවා ඔයාට අවස්ථාවක් ලැබෙනවා. මුදල් සම්බන්ධයෙන් ඔයාගේ යම්කිසි ගැටලුවක් තිබුණා නම් මේ මුදල් සම්බන්ධයෙන් මොනවාම හරි ගැටලුවක් ඔයාට ලැබුණා නම් ඔයාට විශ්වයෙන් අවස්ථාවක් මේ මුදල් සම්බන්ධයෙන් හොඳ පණිවිඩයක් ඔයාට ලැබෙන ලොකු ඉඩකඩක් තියෙනවා කියන එක කියනවා. ඒ වගේම තමයි ඔයත් මොනවා හරි දේවල් අධ්‍යයනය කළා, තවත් හොඳ දේවල් මුදල් සම්බන්ධයෙන් දේවල් ඉගෙනගෙන ඔයත් දේවල් පටන් ගන්න ඔයාට එහෙම අරමුණක් තියෙනවා නම් මොනවා හරි මුදල් සම්බන්ධයෙන් දෙයක් පටන් ගන්න, බිස්නස් එකක් වෙන්න පුළුවන්, මොනවාම හරි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් හොඳට ඉගෙනගෙන හොඳට අධ්‍යයනය කළා මේක ස්ටාර්ට් කරන්න කියන එක ගැන මේ වෙලාවේ කියනවා. මොකද ඔයාට බලන්න Page of Pentacles. ඒ තියෙන වටපිටාව බලන්න. ඒ තියෙන ඒ භූමිය The Empress කියන කාඩ් එකේ කොහොමද තියෙන්නේ? ඒ පොඩියට පටන් ගන්න දේ ඔයාගේ ජීවිතේ ඔයාව අධිරාජනියක් බවට පත් කරනවා. ඔයා පොඩියට පටන් ගන්න දේ දවසක ඔයාව ලොකු තැනකට ගෙනියනවා. ඔයාව ලොකු සුඛෝපභෝගී ජීවිතයකට ඔයාව පත් කරනවා.
ඔයාගේ ජීවිතේ හැම තැනකින්ම අංග සම්පූර්ණ කරලා ඔයා බලාපොරොත්තු වෙන ජීවිතේ ලොකු සුව පහසු ජීවිතයක් ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම ඒ ජීවිතය තුළ ලැබෙනවා. බලන්න මේ භූමිය Page of Pentacles කාඩ් එකේ තියෙන භූමිය ගැන බලන්න. ඒ භූමිය කියන එක The Empress කාඩ් එකේ කොහොමද තියෙන්නේ? ඉතින් ලොකු වෙනසක් තියෙනවා. ඔයා පටන් ගන්න ඉතාමත්ම ආරම්භක අවධියේ ඒ ආරම්භක අවධියෙන් පටන් අරගෙන The Empress එතනට එන එක ඉතාමත්ම ලස්සන ගමනක් ඔයාගේ ජීවිතේ. හරිම ලස්සන අත්දැකීමක්. ඉතින් මේක කාලයක් ගනී. ජීවිතේ කාලයක් ගනී. ඔයාට යම්කිසි බාධාවන් වලට යම්කිසි අභියෝග වලට ඔයාට මුහුණ දෙන්න වෙයි. හැම දෙයක්ම හොඳට ඉගෙනගෙන ඒ තැනට යන්න. මේ වෙලාවේ ඔයා ඉන්නේ ආධුනික මට්ටමේ. මේ වෙලාවේ ඔයා යම්කිසි දෙයක් පටන් ගන්න මට්ටමේ තියෙන්නේ. නමුත් ඔයාගේ උත්සාහය මේ ඉගෙන ගන්න දේවල්, ඒ වගේම ඔයාගේ නිර්මාණශීලීත්වය කියන දේවල් පාවිච්චි කරලා ඔයාට ජීවිතේ හොඳ තැනකට, ඔයා කැමති ජීවිතේ ඔයාට ගත කරන්න හැකියාවක් තියෙනවා කියලා කියන්න ඕනේ. ඉතින් යම් කිසි අදරයක් සම්බන්ධ ප්‍රශ්නයක ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ මම කියනවා ඔයාට අවධානය දෙන්න. ඔයාගේ රූපය ගැන අවධානය දෙන්න. ඔයාගේ රූපය, ඔයාගේ ආකර්ෂණීය බව, ඔයාගේ තියෙන හොඳ වයිබ්‍රේෂන් එකක් ඔයා තුළ ඇති කරගන්න. විශේෂයෙන්ම ඔයාව හීල් වෙනවා කියලා මම දකිනවා සබහා දහමේ. ඔයා සබහා දහමත් එක්ක කනෙක්ට් වෙන. ඔයාට මොනවාම හරි පීඩාවන් තියෙනවා. ජීවිතේ මොනවාම හරි ප්‍රශ්න තියෙනවා. ඔයාට හීල් වෙන්නේ නැති ස්වභාවයන් තියෙනවා නම් මෙන්න මෙතන මේ 3 of swords කියන එක වෙන්න පුළුවන්. මේක ඔයාගේ ජීවිතේ රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අනිකුත් ඔයාගේ වෘත්තීමය තත්ත්වයේ බලාපොරොත්තු කඩවීමක් වෙන්න පුළුවන්. මොනවා හරි දුක කියන දේවල් ඔයාට සුවපත් නොවන තැන් තියෙනවා නම් මේ ස්වභාව දහමත් සමග නේචර් එක්ක ඔයා කනෙක්ට් වීම තුළ සහ ඔයාට වැලියු එකක් දීම තුළ, ඔයාව ලස්සනට රැක බලා ගැනීම තුළ, ඔයාව පරිස්සමින් ඔයා බලා ගැනීම තුළ ඔයා සුවපත් වෙනවා කියන එක දකිනවා. විශේෂයෙන්ම සබහා දහම තුළ ඔයාට සුවපත් වෙන්න හැකියාවක් තියෙනවා කියන එක මම දකිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ලයිෆ් එකේ ඔයාට හැකියාවක් තියෙනවා මේ මුදල් සම්බන්ධ දෙයක්, මේ ධනය සම්බන්ධ දෙයක් ආරම්භ කරන්න. හොඳ අලුතෙන් දෙයක් පටන් ගන්න. අලුත් ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මොනවාම හරි අලුතෙන් දෙයක් ඔයාට ඔළුවේ තියෙනවා නම් මම මෙහෙම දෙයක් පටන් ගන්න ඕනේ කියන එක පටන් ගන්න. ඒ වගේම මෙහෙම එකක් නැතිනම් මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරලා ඔයාට හැකියාවක් තියෙන දේවල් තියෙනවා නම් ඔයාගේ ඒ හැකියාව කියන එක හඳුනගෙන අලුත් දෙයක් ස්ටාර්ට් කරන්න බලන්න කියලා කියනවා. ඉතින් ඔයාලා ජොබ් එකක් සම්බන්ධයෙන් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයා බලාපොරොත්තු වෙන ජොබ් එකෙන් ඔයාට හොඳ පණිවිඩයක් එන්නත් ඉඩකඩක් තියෙනවා කියලාත් මම මේ වෙලාවේ කියන්න ඕනේ. ඉතින් මෙතනදී මේ ජීවිතය තුළදී ඔයා ඒ පටන් අරගෙන යන ගමන තුළදී ඔයාට ඔයාගේ ආර්ථික සුරක්ෂිතභාවය කියන එක ඇති වෙනවා. ජීවිතයේ ආර්ථික සුරක්ෂිතභාවය ගොඩක් ඔයාට මුදල් ඉතුරු කරන්න ලොකු හැකියාවක් ලැබේවි. ඔයාගේ ඒ පරිපූර්ණ ජීවිතය, ඔයාට ලස්සන ජීවිතයක් ගත කරන්න, ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ටුන ජීවිතයක් ඔයාට ගත කරන්න හැකියාවක් ලැබෙයි කියන එක මම දකිනවා. ඉතින් මම කියන්න ඕනේ මේ ගමන අර කලින් කිව්වා වගේ බාධක අභියෝග එක්ක යන ගමනක්. නිකම්ම යන්නේ මේ සතුටට ඔයාට ලැබෙනවා කියන එක කියන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයා දරාගෙන ඉන්න ඕනේ. මං කියවනේ පීඩනයන් තියෙනවා. ඔයාට සමහර වෙලාවදී අතහරින්න හිතේ මේ ඇති වගේ හිතේ ඒ තරම් දැඩි පීඩනයක් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අතහරින්න එපා. චුට්ටයි තියෙන්නේ. ඔයා අතහරින්න නැතුව ඔයා දිගටම කරගෙන ගියොත් එහෙම දිගටම ඔයාගේ වෙනුවෙන් තියාගෙන ඔයාගේ අරමුණ වෙනුවෙන් ගියොත් එහෙම දිගටම අල්ලගෙන හිටියොත් එහෙම ඔයාට පුළුවන් ඔයාගේ ගමනාන්තයට යන්න, ඔයාට පුළුවන් ඔයාගේ ගෝල් එකට යන්න කියලා කියනෝනේ. විශේෂයෙන්ම ජීවිතේ ඔයාට ප්‍රශ්න තියෙනවා නම් මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, අතීතේ හිටපු ඒ මිනිස්සු වෙන්න පුළුවන්. ඔයාගේ මම කොයා සුවපත් විය යුතු කාරණා ගැන කියවන. එතනදී විශේෂයෙන්ම ඔයාගේ ලයිෆ් එකේ ඔයා සීමාවන් දාගන්න. ඔයා සීමාවන් දාගන්න ජීවිතය තුළදී ඒ සීමාවන් එක්ක ඔයා වැඩ කරන්න කියලා කියනවා. එතකොට ඒ සීමාවන් එක්ක ඔයාගේ ජීවිතයට තව තවත් වටිනාකමක් එකතු කරනවා කියන එක මේ වෙලාවේ මට කියන්න ඕනේ. ඉතින් ලස්සන රීඩින් එකක්. කොච්චර නරක තත්ත්වයක හිටියත් පොඩි තැනින් පටන් අරගෙන ඔයාට හොඳ තැනකට ජීවිතය අරන් යන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කියන එක තමයි මම මේ රීඩින් එකේ දකින්නේ. ඉතින් මොන වෙලාවකවත් අතාරින්න එපා.
කොච්චර මහන්සිනත් කොච්චර හෙම්බත් වුණත් අතාරින්න එපා. ඔයා ධනාත්මකව හිතන්න හැමතිස්සෙම ඔයාට පුළුවන් කියන එක ගැන හිතන්න. ඔයාගේ ভাইබ්‍රේෂන් එකට වැඩි ඉඩකඩක් දෙන්න. ධනාත්මක විදියකට හිතලා ඒ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න කියලා මෙතනදී මම ඔයාට මතක් කරනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ජීවිතය ඕනවට වැඩිය සංකීර්ණ කරගන්න යන්නත් එපා කියලා මම කියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට වැඩ පැවරලා තියෙනවා නම් ඔයා අනිත් අයගේ වැඩත් ඔයාගේ මතට පැවරෙනවා නම් ඔයා හැමතිස්සෙම ඔයාට ප්‍රමුඛත්වය දෙන්න. ඔයාගේ වැඩවලට අවධානයක් දෙන්න. අනිත් අයට කරගන්න පුළුවන් දේවල් කියන දේවල් ඒ අයටම දෙන්න. අනිත් අයගේ වැඩ ලොකුවට ඔළුව දාගෙන යනවට වැඩිය ඔයාගේ දේවල් වලට ප්‍රයොරිටි එක දීලා ඒ දේවල් වැඩ කටයුතු කරන්න කියලා මම කියනවා. අනිත් අයගේ වැඩ කරන්න යන්නත් එපා. මං කල්ලොත් කිව්වා ඔයාගේ ජීවිතයට සීමාවන් දාගන්න. හැමදේම ඔළුව පුරවගෙන හැමදේම ඔළුවේ දරාගෙන හැමදේම ඔයාගේම කරටම ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ දේවල් වලට අවධානය දෙන්න. ටිකක් එතකොට ඔයාට රිලැක්ස් වෙන්න පුළුවන් වෙනවා. මොකද හැමදේම ඔයාගේ ඔළුවේ පුරවගෙන හිටියොත් එහෙම අනිත් අයගේ වගකීමුත් ඔයාට දාගෙන හිටියොත් එහෙම ඔයා ටිකක් වැඩිපුර ස්ට්‍රෙස් වෙනවා. තව තවත් මහන්සි වෙනවා. මොකද දැනටමත් ඔයාගේ ඔළුවේ ගොඩක් දේවල් පිරීලා තියෙයි. ඉතින් ඒ හින්දා මේ ඔයාට ඔයාගේ දේවල් වලට ඔයා ප්‍රමුඛත්වය දෙනකොට අනිත් අයගේ දේවල් ඒ අයට කරගන්න දීලා ඔයාගේ වැඩවලට ප්‍රමුඛත්වය දෙනකොට ඔයාට හැකියාවක් ලැබෙනවා ටිකක් රිලැක්ස් වෙන්න. එතකොට ඒ එනර්ජි එක ඔයාට පහසු වෙයි ඔයාගේ ගෝල්ස් වලට යන්න කියලා කියනවා. ඉතින් කියනෝනේ මොනම වෙලාවකදීවත් අතාරින්න එපා ඔයාගේ හීනය අතාරින්න එපා. ඔයාට අවශ්‍ය දේ ඒ හැමදේම දිගටම කරගෙන යන්න. මොන ප්‍රශ්නාවක් මොන බාධකාවක් ඒව ඉදිරියටම කරගෙන යන්න. මොකද ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා. ඔයා මෙතනින් පටන් ගන්න දේ ඔයාට මෙතනින් ඉවර කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාගේ මේ ගමන කොහොම හරි ලස්සනටම ඔයාට තියාගෙන යන්න කියලා මෙතනදී මම ඔයාට මතක් කරනවා. විශේෂයෙන්ම ඔයා දුකෙන් හිටියේ ඔයා දුකෙන් බලාපොරොත්තු කඩුවීමක් හිටියේ මොකක් හරි දරුවෙක් නොලැබීම සම්බන්ධ ප්‍රශ්නයක නම් ඔයා දරුවෙක් ලැබීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්වයක හිටියා නම් ඉතින් මට කියන්න ඕනේ ඉස්සරහ කාලයේදී බලාපොරොත්තු තියාගෙන ඉන්න. ඉස්සරහ කාලයේදී ඔයාට ඒ සම්බන්ධයෙන් මොකක් හරි සුභාරංචියක් ලැබෙන්න ඉඩකඩක් තියෙනවා. ඔයාගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියන එක මම මේ වෙලාවේ මේ රීඩින් එකේදී විශේෂයෙන්ම ඔයාට කියන්න ඕනේ. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක.